මනුෂ්‍ය වර්ගයා විනාශ වූ පසු මේ ලෝකය. අපි නැති වුණොත් මේ ලෝකයට මොකද වෙන්නේ? මිනිසුන් මේ පෘථිවියෙන් සදහටම අතුරුදහන් වුණොත් අපේ සුරතල් සතුන්ට, අපේ ගොඩනැගිලි වලට, අපේ නගර වලට මොකද වෙන්නේ කියලා ඔයා කවදාම හරි හිතලා තියෙනවද? ඉතින් මේක තමයි මිනිසුන් නැති ලෝකයේ අපූර්ව කතාව. මිනිසුන් නැති පළමු දවසේ මුල්ම පැය කිහිපය ගෙවෙනකොට ලෝකය එක මොහොතකට නිහඬ වෙනවා. මාර්ග තදබදය, ඊට පස්සේ කර්මාන්ත ශාලාවලින් ඒ නිතරම ඇසෙන්නා වූ ഘോഷා ශබ්දය පවා නැති වෙනවා. හැමතැනම නිහඬ බවක්. විදුලි බලාගාර නඩත්තු කරන්න කවුරුත් නැති නිසා විදුලිය පවා විසන්ධි වෙනවා. දින 10ක් ඇතුළත ලෝකයේම විදුලිය විසන්ධි වෙලා බොහෝ සතුන් පවා කෑම සොයාගෙන එළියට පැමිණෙනවා. විශාල කෘමි ගහනයක් වර්ධනය වෙන්න පටන් ගන්නවා. අවුරුදු කිහිපයක් ඇතුළත සොබාදාම අපේ නගරය ආක්‍රමණය කරනවා. පාරවල් වල පැලෑටි, ගස්, වැල් මේ වගේ දේවල් ඇති වෙන්න පටන් ගන්නවා. ඔයාලා ආසාවෙන් හදන ගෙවල් වල අවුරුදු 10ක් වගේ වැනි කාලයක් යනකොට කිසිම මිනිස්සෙක් නැති නිසා මේ ගෙවල් වල වහලවල් කඩා වැටිලා ඒවා අපේ තිබෙන්නා වූ ශාක වලින් ආක්‍රමණය කරමින් වැසී යනවා. මිනිසුන් නැති ලෝකය ගැන මේ කතාව තුළින් ඔබට හිතෙන්නේ මොකක්ද? සොබාදාම ද බලවත්, ඔබද බලවත්? ඔබට මොහොතකට වැටහේවි මේ කතාව තුළින් සොබාදාම අපට වඩා බලවත් යැයි. අපි මේ ලෝකයේ අයිතිකරුවන් නොවෙයි. අපි මේ සොබාදාමේ කොටස්කරුවන් පමණි. ඉතින් මේ වගේ දන්නේ නැති, හිතා ගන්න බැරි දේවල් මොහොතකට හිතන්න අදම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.